රේරුකාණේ නායක හාමුදුරුවන්ගේ බණ පොත් ටික හොඳින් කියවුවොත් ඒ තැනැත්තා හොඳ ධර්මදරයෙක් ධර්මඥයෙක් වෙනවායි දවසක් බලංගොඩ ආනන්ද මෛත්‍රිය මහනාහිමියෝ උත්සව සභාවකදී වදාළහ. ඒ ප්‍රකාශයෙන් එහාට රේරුකාණේ චන්දවිමල හාමුදුරුවන්ගේ ධර්මදරත්වය ගැන තවදුරටත් පුන පුනා ප්‍රකාශ කිරීම අවශ්‍ය නැත. තමන් වහන්සේ තුළ වූ ධර්මදරත්වයෙන් හා විනයදරත්වයෙන් උතුම් බුද්ධ පුත්‍රයෙකු හැටියට කිසියම් අපේක්ෂිත අරමුණක් සාක්ෂාත් කරගත් බව රේරුකාණේ නායක හාමුදුරුවන්ගේ මහා සංඝ චරිතය පිළිබඳ සොයා බලන කල හොඳින්ම පෙනේ. උපුටා ගැනීම ඉත්තෑපාන ධම්මාලංකාර හිමි රචනා කළ රේරුකාණේ චන්දවිමල මහනාහිමි චරිත කතාව නම් ග්‍රන්ථයෙන්. මා උපන්නේ රේරුකාණ ගමේ රේරුකාණ රයිගම් කෝරළේ අධිකාරිපත්තුවේ බණ්ඩාරගම ආසනයේ පිහිටා තිබෙන පුංචි ගමක්. විශාල වෙල්යායවල් වලින් වටවෙච්ච ගමක්. ඒ වගේම ගොඩ ඉඩම්ද සෑහෙන තරම් තියෙනවා. අද නම් අපේ ගමේ ගෙවල් හුඟක් තියෙනවා. ජනගහනයත් හුඟක් ඉන්නවා. ඒ කාලේ තිබුණේ ගෙවල් 10ක් 15ක් විතරයි. අපේ ගේ තවමත් තියෙනවා. ගියොත් බලා ගන්නත් පුළුවන්. ඒක මුලදී වහලට පරාල දාලා පොල් අතු සෙවිලි කරලයි තිබුණේ. නමුත් දැන් පොල් පරාල දාලා රට උළු සෙවිලි කරලා තියෙනවා. අපේ ගෙදරට මට වඩා සෑහෙන වයසක් ඇතැයි කියලයි මට හිතෙන්නේ. 1897 ජූලි මාසේ 19 වනදා තමයි මගේ උපන්දිනය. ඒක සඳුදා දවසක් කියලයි මට මතක තියෙන්නේ. මගේ පියා දොන් බස්තියන්ද පවුලිස් ගුණවර්ධන. මව මුණසිංහගේ පොඩි නෝනා. මගේ මව්පිය දෙපළම ගුණ යහපත් සැදැහැවත් අය. අපේ පවුලේ මා ඇතුළු සහෝදර සහෝදරියන් 6 දෙනෙක් හිටියා. මං තමයි වැඩිමලා. දැන් මේ වෙනකොට ඉතිරි වෙලා ඉන්නේ නංගි කෙනෙකුයි මායි විතරයි. ඒ නංගිගේ නම සෙලෝහාමි. එයා පවුලේ දෙවනියා. නිලීස් ගුණවර්ධන, එඩ්මන් ගුණවර්ධන, ඇක්මන් ගුණවර්ධන, ඒඩින් ගුණවර්ධන තමයි අනෙක් සහෝදරයන් 4 දෙනා. දැන් ඒ 4 දෙනාම මැරිලා. මා ඉස්කෝලේ ගියේ දෙවනි පන්තියට විතරයි. පළමුවෙනි පන්තියේදී ඉගෙනගත්ත කතාවක් මෝරුන් සහ තල්මසුන්ගේ සටනක් තාම මට මතකයි. දෙවනි පන්තියේදී ඉගෙනගත්ත දේවල් මට මතක නෑ. නමුත් පළවෙනි පන්තියෙන් දෙවනි පන්තියට පාස් වුණ හැටි නම් මතකයි. විභාග දවසේ ළමයි වාඩි කෙරෙව්වේ මූණට මූණලා හිටින විදියට. ගුරුතුමා ශබ්ද නගා කීවා තේ වතුර බීම ගුණයි කියලා. ඒ වාක්‍ය ලස්සනට අපේ ගල් ලෑලි වල ලියන්න කීවා. මට ඉතින් ඒක ලියන්න බැහැ. ඉස්සරහා බංකුවේ වාඩි වෙලා හිටිය ළමයා හොඳට ලියලා තිබුණා. මං එයාගේ ගල් ලෑල්ල දිහා බලාගෙන ලිව්වා. එහෙම තමයි මං දෙවනි පන්තියට පාස් වුණේ. එතකොට මං දෙවනි පන්තියට පාස් වුණේ කොපි කරලා. පැවිදි වූ දිනය 1906 ජනවාරි 8 වැනිදාය. ගුරු හාමුදුරුවෝ බුරුම ජාතික වූ විනයාලංකාර නායක හාමුදුරුවෝය. උන්වහන්සේ 1908 ජනවාරි 27 වැනිදා බුරුම රටට වැඩම කර අවුරුදු 10ක් පමණ එහි සිට දහම් අධ්‍යාපනය ලබා ඇත. මහත් වැරවෑයමින් ධර්ම ශාස්ත්‍රෝද්ග්‍රහණය කරන අතරම උන්වහන්සේ 1917 ඔක්තෝබර් මස 26 වන දින බුරුම රටේ ධම්මිකාරාම සීමාවේදී අධිශීල සංඛ්‍යා උපසම්පදාව ලැබූහ. ඉන්පසු නැවත ලක්දිවට වැඩම කළ උන්වහන්සේ දෙමටගොඩ මහා විසුද්ධාරාම විහාරයේ වැඩවාසය කරමින් ලක්වැසියන් හට බොදුමඟ කියා දෙමින් සහ බෞද්ධ ග්‍රන්ථකරණයේ යෙදෙමින් උදාර හා සමාජීය මෙහෙවරක් ඉටු කළහ. උපුටා ගැනීම. බුරුමයේදී ස්වේචීන් නිකායෙන් උපසම්පදාවත් ලබාගෙන අවුරුද්දක් විතර ගියාට පස්සෙයි මා ලංකාවට ආවේ. ඒ ඇවිල්ලා කොළඹ දෙමටගොඩ මහවිසුද්ධාරාමයේ කාලයක් නතරව හිටියා. මෙතනදී මා එක දෙයක් විශේෂයෙන් සඳහන් කරන්නට ඕනෑ. ඔය විසුද්ධාරාමයේ වැඩ හිටිය අරංගල සිරිධම්ම හාමුදුරුවන් තමයි මේ දහම් පොත්පත් ලිවීමට මා උනන්දු කළේ. බුරුම රටේ බුරුම භාෂාවෙන් ධර්මය පිළිබඳවත් විශේෂයෙන් අභිධර්මය පිළිබඳවත් වටිනා පොත්පත් ලියවිලා තියෙනවා. ඒ වගේ පොත් ටිකක් ඔබ වහන්සේත් සිංහල භාෂාවෙන් ලිව්වොත් හොඳයි කියලා නිතර නිතර ඒ හාමුදුරුවන් මට කිව්වා.
එවිට උන්වහන්සේට වයස අවුරුදු 29ක් පමණ විය. උන්වහන්සේ මුලින්ම ලියා ඇති පොත නිර්වාණ විනිශ්චය නම් පොතයි. ඉන්පසුවද වටිනා දහම් පොත් 30ක් පමණ ලියා ඇත. මේ වන විට මහණදම් පුරන ලංකාවේ සියලු භික්ෂූන් වහන්සේලාට මේ පොත් පෙළ ත්‍රිපිටකය තරමටම ප්‍රයෝජනවත් වී ඇත. සිංහල බෞද්ධ ගිහියන්ටද නිර්වාණ අවබෝධය සඳහා මේ තරම් උදව් වන වෙනත් පොත් ගොන්නක් නැත. පටිච්ච සමුප්පාද විවරණය, පාරමිතා ප්‍රකරණය, විනය කර්ම, සූවිසි මහා ගුණය, සතිපට්ඨාන භාවනා විවේචනය, ශාසනාවතරණය, ප ဋ ාණ මහා ප්‍රකරණ සන්නය, අභිධර්මයේ මූලික කරුණු, චත්තාලී සාකාර විපස්සනා භාවනා, බෞද්ධයාගේ අත්පොත, පුණ්‍යෝපදේශය, මංගල ධර්ම විස්තරය, චතුරාර්ය සත්‍ය, වංචක ධර්ම හා චිත්තෝපක්ලේශ ධර්ම, බුද්ධ නීති සංග්‍රහය, බෝධිපාක්ෂික ධර්ම විස්තරය, විදර්ශනා භාවනාව, උපසම්පදා ශීලය වැනි ග්‍රන්ථ රාශියක් උන්වහන්සේ රචනා කළහ. මෑත යුගයේ බුද්ධ ධර්මයට මහත්ම සේවාවක් සිය ලේඛනවලින් ලබා දුන් අතිපූජ්‍ය මහානායක ස්වාමීන් වහන්සේ ශතවර්ෂයකට ආසන්න කාලයක් ආයු වළඳා 1997 ජූලි 4 වැනිදා අපවත් වී වදාළහ. අපවත් වීමට ප්‍රථම තමන් වහන්සේගේ අවසන් කටයුතු සිදු කළ යුතු ආකාරය 1981 ජනවාරි මස 10 වන දින අතිගරු මහානායක මාහිමිපාණන් වහන්සේගේ අස්සන් යොදා සීල් තබා ඇති ඒ කුඩා ලිපිය එක පිටුවකට සීමා වී ඇත. ලිපිය ආරම්භ කොට ඇත්තේ මරණං නියතං යන ප්‍රසිද්ධ දේශනා පාඨයෙනි. එහි සඳහන් වූයේ මරණ දැන්වීම එපා, මරණය ප්‍රසිද්ධ කරන්න එපා, කොඩියක්වත් දාන්න එපා, කිසිම සැරසිල්ලක් එපා. මිනිය දැනට දහවල් කාලයේ ගත කරන කුඩා ඇඳ මත තබන්න. මිනිය සමීපයෙහි පහන් කීපයක් දල්වන්න. පන්සල් වත්තේ අයිනක දරසෑයක් තනන්න. දරසෑය හදා අවසන් වූ විගස උදේ හෝ දවල් හෝ රෑ හෝ මිනිය එහි තබා පුච්චන්න. මිනිය සෑයේ තැබීමට ගෙන යා යුත්තේ ලෑලි තට්ටුවක තබාගෙනයි. සෑය සදා අවසන් කළ වේලාව පුච්චන වේලාවයි. ආදාහනය අවසන් වීමෙන් පසුව එය නියම කර තිබූ පරිදි කළ බව කියා පුවත්පත් වලින් ප්‍රසිද්ධ කරන්න.